දීසේන කුමාරයාට දේවල් කියනවා. සිංහලයට බෞද්ධයට කියනවා කියන දැන් මේ අහන්න සිංහලයට බෞද්ධයක් නෙමෙයි දැන් සිංහලකමට බෞද්ධකමට රාවණාට තවත් ජාතියකට මනුෂ්‍යත්වයට නිග්‍රහ කරන්නේ කවුද? දැන් මනුදම් කියලා දේවල් තියෙනවද නැද්ද? මනුස්සකම් කියලා දේවල් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මිනිසුන්ගෙන් වැරදි අඩුපාඩු වෙන්නේ නොදන්නකම හින්දා නිසා. දන්නේ නැති හින්දා වැරදි වෙන්නේ. දන්නේ නැති හින්දා කියනවා, දන්නේ නැතුව හිතනවා, දන්නේ නැතුව කරනවා. වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් මොනවද හිතෙනොයි, වචන වලිනුයි ක්‍රියාවෙන්. හිතනවා කියනවා කරනවා. දැනගෙන නම් ඒක කරන්නේ. දැන් බෞද්ධයෙකුට තියෙනවනේ කරන්න දේවල් ටික. හිතන්න විදිහක් තියෙනවනේ දස කුසල් කියලා කියන්නේ. මම මේ බණ කියනෝ නෙමෙයි. කරන්න නෙමෙයි නොකර ඉන්න නෙදී. කරන එක අමාරුයි කියන්නේ. දැන් ඔයාට කියනවා මෙතන කරනමක් ගහන්න කියලා අමාරුයි. ඔයාට කියනවා රස තේ එකක් හදන්න කියලා ඒක අමාරුයි. කරන්න අමාරුයි. දැන් නොකර ඉන්න තියෙන්නේ. විරමණය වැලකීම නොකර ඉන්න තියෙන්නේ. හිතෙන් දේවල් තුනක් නොකර ඉන්න. ක්‍රියාවෙන් දේවල් තුනක් නොකර ඉන්න. වචනයෙන් දේවල් හතරක් නොකර ඉන්න. දැන් කරණම් ගහන කෙනා කරණම් ගහන තරමට කරණමේ ස්කිල් එක හැදෙන්නේ. කඩු සටන් කරන කෙනා කඩුව හැම වෙලාවෙම මේ අඩුම ගානේ මුවහත් හරි තියන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න. සංගීත කෙනා උදේ නැගිටලා නේද සාරීගක අභ්‍යාස කරන්න. කරන තරමට තමයි ස්කිල් එක නිපුණතාවය කුසලතාවය හැදෙන්නේ. දැන් මේකේ තියෙන නොකරන තරම. ඉතින් නොකර ඉන්නත් බෑ. ආය රාවණෙක් ආය දීසේන කුමාරයෙක් ඉන්නේ දැන් මේ රජවරුන්ට සිංහලයට අපහාස කරන්න කවුද? මේ බුණ තරමක් කසිප්පු ගග කරන තරමක් දහදුරා වැඩ කර කර නිකන් හිතන්න. ස්වාමීන් වහන්සේ අපේ රටේ දලදේශ නිෂ්පාදනයේ 115ක් අහිංසක අම්මලා නම් ගේන්නේ. නුපුහුණු ශ්‍රමිකයෝ නම් හිතන්න පළතුරු කපන පීය, එළවලු කපන පීය, මස් මාළු පීය, කපන පීය දන්නේ නැතුව එහෙ කියලා වැඩ කරනවා. ජීවිතේට කොමඩ් එක වාඩි වෙච්ච නැති කෙනෙක්ට සුද්ධ කරන්න සිද්ධ වෙලා මොප් එක පාවිච්චි කරන විදිය, ලිපප්පත්තු කරගන්න විදිය දන්නේ නැතු. තුට්ටු දෙකට ගුටි කනවා වෙනුම් අහන. ලැජ්ජ නැද්ද කියන්න. බාර් ගොඩ බලන්න තියෙන. අහුවෙන හසිප් මොනවද මේ උඩු ටික ගංජා ටික අයිස් ටික බලන්න. තරුණයෙක් දිහා බලන ඛණ්ඩ නෑ නෙමෙයි. මෙච්චර ඛණ්ඩ තියනකට ඛණ්ඩ නෑ කිව්වා. රටවටේම මුහුද. ලින්නෝ කියලා එකක් කිව්වා. වැඩි හිටියෝ 5 දෙනෙක්ගෙන් එකෙකුට බෝ නොවෙන ලෙඩක්. එතකොට පහෙන් එක්කෙනෙකුට NCD බෝ නොවෙන ලෙඩ. සීනි හකුරු කොරස්රෝල් ඉතින් කොහොම යවතුන් පැවතුම් චර්යාවේ ප්‍රශ්නය. ඒ නිසා ඇත්තටම ගරහන්නේ මේ රිසාවේ. ඒ නිසා දවසක ලෝකේ ඔක පස්සේ දෙන්න මම. ඔක දවසක ලෝකයා කියන්න ඕනේ. උඹලා නම් යක්කුබ. අර උඹලගේ කතාවල් වල හිටියේ එළ රජ දරුවෝ. ඒ වගේ වැඩනේ කරන්නේ. එළ රජවරුන්ගේ ඥාතියෝ ගෑනු රට ඇලිය. හවසට කසිප්පු ගැහුවා. ගංජා ගැහුවා. නේ පොඩි එකා ෆෝන් එකකින් බේරගන්න. මේ කුඩු වලට ගංජා වලට වැඩිය ලොකුම විනාශය ඊළඟට මේ ෆෝන් ඇඩික්ෂන්. තප්පර 28යි. තප්පර 28ක් වීඩියෝ එකක් බලන්න ඉන්න බෑ. භාගයක් බලද්දී යවන්න. දැන් චිත්‍රපටි තියෙන්නේ මේ චිත්‍රපටි අහගෙන ඉන්න තියෙන. ඔන්න දැන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියා. මෙහෙමයි. විනාඩි 15න් 20න් පැය එකමාරක දෙක චිත්‍රපටියක් කියනවා. මිනිහෙකුට වාඩි වෙලා චිත්‍රපටියක් බලන්න බෑ. කෙටි කතා පොතක්, නවකතා පොතක් බලන්න.
ඔය රසවින්ද. දැන් අපි ඇහුවොත් එහෙම මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔයා අන්තිමටම හඳ පායනව දැක්කේ කවද්ද කියලා. ලස්සනට හඳ පායනවා. ඉස්සර අපි පොඩි කාලේ පැදුරු එහෙම එලාගෙන වාඩි වෙලා අර පොල් ගස් අස්සෙන් තැඹිලි පාට මෙහෙම හඳ එන දිහා හඳ පායන දිහා බලනවා. සතුටු වෙනවා. හොඳක් පායනවා බලලා සතුටු වෙනවා. දැකලා තියෙනවද වෙල්වල හැදෙනවා ගිරාපලා කියලා. ඒක අමුතු මලක් තියෙනවා ලා දම් පාට වගේ මලක්. ඔය බලන්න ඔය මලේ ලස්සන. ඔයාගේ නියපොතු දිගේ ලස්සන බලන්න. ඒක බලන්න වෙලාවක්. ඉතින් රට කොහෙද? මේකේ හදන්න දෙයක් නෑ අපේ. මේ ආවේ මේ වැස්ස මේ මුහුදේ මේ උලංගේ කිසිම දෙයක් හදන්න දෙයක් නෑ. හදන්න තියෙන අපේ මනුස්සකම් වල. මේක දේශපාලකයා හදන්නේ නෑමයි. කවුරුත් මේ පිපර් වෙන්න හදන්න එපා. මූ අරුව ගේන්න දැන් try කරනවා. ඕක දැන් try කරන්නේ අරකව ගේන්න මේකව ගේන්න මේ ආණ්ඩුවට ගරහන්න කියලා. ඒ උන් තමයි කුහකයෝ පාදඩේ. දේශපාලකයා කියන්නේ අපේ රටේ සේවකයෙක් මිසක් මේ දෙයියන් ආසෙවත් මහවුන් ආසෙවත් නෙමෙයි. ආපු වෙලාව ඉඳලා try කරන්නේ වලි කරන්නේ ඊළඟ පාර බලයට එන්නේ. තමන්ගේ විරුද්ධවාදීව මට්ටු කරන්නේ. ඒවට ඕන කරන Facebook කැම්පේන් හමුදාවල් දදා මිනිස්සුන්ගේ මනස් ඇතුලේ රයිට් මනුස්සකම ඈත් කරන ભેදේ හදන. හැමදාම මිනිස්සු මැරෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. හැමදාම අම්මලා අඬනවා. කවද්ද මේක නතර වෙන්නේ? මේ ભેදේ මේ වාදයේ මේ තර්කය නවත්තන්න. වේදය කියන කාරණාව කියනෝනේ හේතුඵල වේදය ක්‍රමය හේතුඵල වාදනේ හේතුවක් හින්ද ඵලයක් හදන. ඒක අපිට නැත්තේ ආදරය විශ්වාසය. මේක පැල කරන්නේ. කවුරු බලයට කවුරු නායකයා වුණත් මොන පක්ෂේ මොන ජාතියකගේ කාවත් මිනිස්සු හරි සුන්දරයි නම් මිනිස්සු මානසිකයි නම් මිනිස්සු මානවවාදී නම් ඒ රට පල්ලෙහාට දාන්න සක්‍රයාගේ පුතා වයිමටවත් බෑ. නැත්තම් මෙලව රාක් නැති හොරු තක්කඩින්ගේ පුතා රයිට් මේක විනාශ කරපු තක්කඩියෝ ටික බෙදා හදාගෙන උන්ව බේරගෙන පිටකසකස මුරුවට අත්අඩංගුවට ගන්නවා නිදාස් කරනවා රයිට් ඕනේ වට එක එක වල්ලන්නේ නෑ. ඒක තමයි ඇත්තම කතාව. ඉහින්ද අපිට අපි විතරයි. ඒ සිනර්ජි එක අපි හදන්න. ගාන්ධි පාර්ලිමේන්තුව වෙන ඉන්දියාවද? ඉන්න දැන් මම මේ කියන සවනක මේකක් දැක්කාම හාමුදුරුවෝ කියන මේක කියන බණ කියලා උඹලට හිතෙනවනම් මේක යටින් පාදට පාර කමෙන්ට් දාන්න තොපේ ඇඟේ තියෙන වැඩිපුරම පරජාන. රයිට් දන්දාමාල්නි කියනවා රයිට් දෙමලා වුණත් සුදනෙකුනම් පුටුව දෙනු සිහලා වුණත් පරයෙකුනම් පාර දෙනු. හරි එක හරි දේ බලපල් එච්චර. උඹලගේ පක්ෂයට උඹලගේ ජාතියට උඹලගේ ආගමට වැරද්දට මොන හරි මේක කරද්දි නේද අරුන්ගේ අර ගූබෙට්ට සුවඳයි කියලා හිතන පාදට නේද පහාර නිවහල් වහල් මිනිස්සුන්ගේ මේ රට මුදා ගන්න ඕනේ. ඒක සත්‍ය දෙකපල්. හරි දෙයට ආවඩපල්. ඉස්සර ඉඳලම අපිට කිව්වනේ හම්දුනේ අපි අරුන්ගේ මුන් එන්නේ මේ ආණ්ඩුව මේ අහවල් එක කට්ටිය ගේනවට විරුද්ධව ඔවුන් දකලන්නේ මේ කියලා කොපි වගේ සාත්තරකාරයෝ. රයිට් අපිට මේ කේන්දර හදන්න දෙන්න. කරුණාකරලා අපිට කේන්දර හදන්න එකෙක්වත් එන්න හදන්න එපා. අපි මේ ඉර යට හඳ යට ඉපදිච්ච මේකේ හුස්ම ගන්න මිනිස්සු. අපි එකෙක්වත් මේ ලඝු කරන්න හදන්න එපා. එච්චර. අපි මිනිස්සු. මේ මනුෂ්‍යත්වය වෙනුවෙන් හැමදාම මිනිස්සු මැරෙනවා. යාපනයේ කොල්ල කී දෙනෙක් මැරුණා? වෙඩි කාලා මැරුණාට සයනයිඩ් කාලා මැරුණා. ULTD කොටිද කියන එක වෙනම වැඩක්. කොටි හැදුනේ. දකුණේ කොච්චර කොල්ල මැරෙනවද ටයර් වල පිච්චිලා. හමුදාවල කොච්චර කොල්ල මැර අදටත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. පපුවේ ගිහිල්ලා අම්මා කියලා ලිව්වම තමයි දන්නේ අම්මා ඇවිල්ලා ඉන්නේ කියලා. උන් එහෙම ඉපදිච්ච මිනිස්සු නෙමෙයි. අම්මතනකම එහෙම මිනිස්සු මැරිලා. කවුද දිනු? හැමතැනකම තාරුණ්‍ය රැවටුණා.
අපේ ප්‍රශ්න විසඳන්නේ මේ පක්ෂේ, අපේ ප්‍රශ්න විසඳන්නේ මූ, අපේ ප්‍රශ්න විසඳන්නේ ආය දියසේන කුමාරයෙක් කෙනෙක් නෑ. අර සින්දුවක් තියෙන පරදාලන්නට මරසෙන් අපිම තමා දියසේ. අපි දියසේ. එහෙනම් අපි කරමු. ඒතර ලෝකයේ දවසක් කියලා ලෝකයේ උතුරු රට ලංකාවයි කියලා අපි බෙරියන් තුනට වැඩක් නෑ. ලෝකයා කියන්නේ. අපේ සංඛ්‍යාලයකින දත්ත තොරතුරු බලන්න. දවසට දරුවෝ කී දෙනෙක් දූෂණය වෙනවද බලන්න. කොච්චර බාර ඇරනවද බලන්න. අවසර කී දෙනෙක් බීලා ඉන්නවද බලන්න. ඒ වගේ රතවාහන අනතුරු බලන්න, සෞඛ්‍ය අනතුරු බලන්න, පවුල් බිඳ වැටීම් බලන්න, අධ්‍යාපන ඛේද වාචක බලන්න. මේ පාරක් හැදුවට උස කුළුණු ගැහුවට ලයිට් දැම්මට සංවර්ධනයම ඉන්න ඕනේ කියන්නේ නෙවෙයි. නිකමට ගිහිල්ලා බලන්නකෝ. ඔය ලීසින් කම්පැනි එක යාඩ් එක. ස්වාමීන් වහන්සේ බලන්න ඔය යාඩ් එක තියෙනද කියලා බෙන්ස්, Audi, Lamborghini, Prado, Safari, Zahara, මොනවද තියෙන්නේ? Dimobatto, Bolero, Piaggio, three wheel Landmaster. මේ දුක් විඳින බර අදින එලෝට එක මාඩ් එක අදින ගත්ත මිනිහගේ වාහනයක්. ගොටවල් ගහලා. අපිට දින මිඩි ලොකෝ. අපි වස්තනා කියලා කියන්නේ නිකන් සංවිධානයක් සංකල්පයක් නෙවෙයි. එක තක්කඩියෙකුට, එක හොරෙකුට, එක දූෂිතයෙකුට ඇඟ හිරි වැටෙන, රයිට් බය හිතෙන සංකල්ප. අපිට විරුද්ධ වෙනවා නම්, අපිව හෙලා දකින්නවා නම්, අපිට ඇඟිලි දික් කරනවා නම්, දොස් කියනවා නම් එක්ක දූෂිතයෙකුට, පාදකයෙකුට, පාහරයෙකුට, අදමයෙකුට, පක්ෂයකට, ජාතියකට, වර්ගයකට කඩ යන මිනිහෙක් විතර කරන්න වෙන කවුරුවත් නැහැ. මනුදම් කියන එකට යටයි සියලු දහම්. ආදරය කියන එකට යටයි ඔය ඔක්කොම. විශ්වාසය කියන එකට යටයි ඔය ඔක්කොම හයිය. අපි ඔකට ඒක කරන්න තමයි අපි ඉපදින්නේ. ස්තුතියක්වත් ඕනේ. මේක අපිට බැරි නම් කොහොම හරි කරමු. අපේ ජාතිය කොහොම හරි කරලා ජාතිය.